අපේ ජීවිතේ අපිට විවිධාකාර ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නයක් අපිට කියන්න කෙනෙක් නැත්තම් ළඟම යාළුවෙක් නෑදෑයෙක් නැත්තම් අපි කොච්චර අසරණ වෙනවද? ඒ වගේ වෙලාවට තමයි අපිට එහා තියෙන දෙයක් සම්බන්ධව ලෝකයක් පිළිබඳව අපි අපේ ප්‍රශ්න විසඳුම හොයන්න උත්සාහ කරන්නේ. එහෙම වෙලාවක ඔබේ මතකයට නිතින්ම නැගෙන නාමයක් තමයි මාවනැල්ලේ රූපසිංහ ගුරුන් වහන්සේ කියලා. මේ වන විට දෙස් විදෙස් දහස් ගණනකට තමන්ගේ හැකියාවෙන් සෙත සලසපු රූපසිංහ ගුරුන් වහන්සේ එක තමයි අද අපි මේ සංවාදය කරන්නේ. අපි කතා කරමු කොහොමද මොකද්ද මේ වශීබන්ධන, කොහොමද මේක සිද්ධ කරන්නේ, මේවා කියන තරම්ම සාර්ථකද කියලා. අයිබෝවන් තෙරුවන් සරණයි. මට මුලින්ම පැහැදිලි කරන්න මේ නීචකුල වශීබන්ධන කියන්නේ මොකද්ද? නීචකුල වශීබන්ධන කියන්නේ මේක රජ කාලේ ඉඳන් ආපු එකක්. මේක බුදුන්ගේ කාලේ ඉඳන් තිබුණා. මේ අහලා ඇති විස්තර මම කියන්න අකමැති. මම කිව්වේ දැන් ඔය මංගා කියලා ගෑනු කෙනෙක් හිටියා. ඒ කාලේ එයාගේ දුව වතුර කරගෙඩියක් ගේන්න ගිහලා ආනන්ද මහ රහතන් වහන්සේ පින්නපාතේ වඩිනකොට දැකලා එයා සරණ පාවා ගන්න ඕනේ කියලා අම්මට ඇවිල්ලා කියලා ඊට පස්සේ එතනින් තමයි නීච කුලයක් හැදුනේ. නැත්තම් මේක චණ්ඩාලිනේ. චණ්ඩාලි කුලේ තමයි අපි රොඩි කට්ටිය. නීච වැඩක් නේ කරේ. හොඳ වැඩක් නෙවෙයි මහ රහතන් වහන්සේ කෙනෙක් වශී කරගන්න යනවා කියන්නේ. ඒකෙන් තමයි මේක නීච කුලේ. ඒකයි මේ නීච කුලේ කියන්නේ. මේකෙන් කරොත් හරියටම හරි. එතකොට මේ ඔබතුමාට මේ ශාස්ත්‍රය ලැබෙන්නේ කොහොමද? මට මේක ලැබුණේ අපේ තාත්තගේ. තාත්තගේ ඒ පරම්පරාවේ කටේ තාත්තට දුන්නේ එක. දැන් අපිත් පරම්පරාවක් ඉන්නවා. ඊටට මට තමයි දුන්නේ මේක ඔළුවේ තියලා සත්‍ය කරලා පුතේ මේක උඹට තමයි සත්‍ය මේක හරියාකාර මිනිස්සු සාධාරණ ඉෂ්ට කළ දීපන් කියලා තමයි මට දුන්නේ. එතකොට ඔබතුමා මේ වන විට කොතරම් වැඩ ප්‍රමාණයක් රාජකාරී ප්‍රමාණයක් කරලා තියෙනවද? මට කියන්න බෑ. ඒ කියන්නේ ඒ තරමට කරලා තියෙනවා. ඒක සාර්ථක වෙලා තියෙනවා. සාර්ථක වෙන්නව තමයි කරන්නේ. නිකන් බොරුවට කරන්නේ නැහැ. දෙයක් කරනවා කරන්න එපේ හරියට. මිනිස්සු බලාපොරොත්තු වෙන දේ කරන්න එපේ. අපිට ඕන දේවල් කරන්නේ නැහැ. මිනිස්සුන්ට හිතෙන්නේ මොනවද? හිතට ආපදේ මට මේක කරගන්නයි කිව්ව මල්ලකට ආව මං කරලා දෙනවා. දැන් අපි දකිනවා බොහෝ වෙලාවට මේ සමහර අය කියනවා මේ මම පැය දෙකෙන් තුනෙන් මේ වශී කරලා දෙනවා එහෙම කියලා. මේක එහෙම කරන්න පුළුවන්ද? ඒක බොරුවක්. පැය දෙක තුනට මෙහෙම වශී ගුරුකමක් කරන්න වශීයට කරන බඩු මුට්ටුවක් හදා ගන්න එපා. ඔය පැය දෙකේ විනාඩි 45න් කරනවා පැය විනාඩි 48න් කරනවා කියලා බොරුවට කෑ ගහන උඩ දාගෙන මේස වලට කෑ ගහගෙන අප්පුඩි ගහ කෑ ගහනවා බොරු මිනිස්සු රවට්ට ගන්න. ඒක අහුවෙන්න එපා. ඒක බොරුවක්. වශී ගුරුකමක් කරනවා දින 3ක් අඩුම ගානේ දවස් 3ක්වත් ඒවා ජීවම් කරගන්න නං වලට. මොකද ඒක දැනෙන්න එපා. ඔව්. ලෙඩක් වුණා ප්‍රතිකාර කරනකොට එක පැයෙන් දෙකකින් කරලා ලෙඩෙක් හොද කරන්න බෑනේ. ඒකින්ද ඒක හරියාකාර ප්‍රතිකාර දවස් 3ක් දින 7ක් කරන්න ඕනේ. ඒක තමයි ඒක හරියන්නේ. එහෙම නැතුව බොරුවක් කරන්න බෑ. පැය දෙකකින් තුනකින් කරන්න බෑ. බොරු. දැන් ඔබතුමාගේ දේවාලයේ තියෙන්නේ මාවනැල්ලේ. ඔබතුමාව කොහොමද හමු වෙන්න පුළුවන්? කොහොමද දවස් 7ෙම ඔබතුමා ඉන්නවද? කොහොමද විස්තර? මම දින 7ෙම ඉන්නවා. පොයේ දවසට දේවාලේ නෑ. දේවාලේ වහනවා. අනිත් හැම ඕනෙලාවක මාව හම්බ වෙන්න එන්න පුළුවන්. ඕන කෙනෙකුට එන්න පුළුවන්. දේවාලට එන්න පුළුවන්. දුරකථන මාර්ගයෙන් කරගන්න පුළුවන්. මොකද දැන් ගොඩක් කට්ටිය දැන් විදේශගත වෙලා ඉන්න ළමයන් ගොඩම දුරකථන මාර්ගයෙන් තමයි කරගන්න. එන්න වෙන්නේ නැහැ නේ කට්ටියට. ඔව්. ඉතින් මම කරන රාජකාරී ඔක්කොම වීඩියෝ කරලා පෙන්නනවා. පූජාවල් තියෙනවා. ඒ කට්ටියට ගොඩක් අසාධාරණකම් වෙලා තියෙනවා. ඒක කිව්වහම ඉතින් මම ඔයාලට කියන්නම් එකක් හරි. සමහර පිරිමි යාළු වෙලා ඒ කට්ටිය මුලාවේ දාගෙන ඒ කට්ටියගේ සල්ලි මිල උදල් පඩිය ගන්න එක උන් අරගෙන ඉතින් කරන්න පුළුවන් නරක වැඩත් උන් කරලා ඉවරලා අවසානට ෆෝන් බ්ලොක් කරලා නිකන් ඉන්නවා. අර ළමයි ගොඩ අසරණ වෙනනේ. ඒ වගේ වෙලාවට මට කතා කරනවා. ඒ කතා කරපුවා මම ඒ ළමයට සාධාරණ ක්‍රිස්ට කරලා දීලා තියෙනවා. මොකද මේ මොන දේ කරත් ඒ කට්ටිය දුක් මාංශ හම්බ කරන සල්ලිනේ. එහෙම අරන් දීලා තියෙනවා. දැන් ඔබතුමා කරන්නේ මේ වශී ගුරුකම් විතරද? එතනින් එහා ගියපු වෙනත් දේවල් ඔබතුමා කරනවද? කරනවා. වශී ගුරුකම් විතර නෙවෙයි යක්කු පෙරේත කුම්බාණ්ඩු එලවනවා. එතකොට ගෙවල් වල කොඩි වෙන කරලා තිබ්බොත් ඒවා ගිහිලා කපලා දෙනවා. වෙළඳ ව්‍යාපාර දියුණු වෙන්න ඒ දේවල් කරලා දෙනවා. රැකී රස්සාවල් නැති කට්ටියට, ඒතුව ළමයි නැති කට්ටියට, ඒ වගේ නඩු හබ ඒ ප්‍රශ්න තියෙන හැම දෙයකටම විසඳුම් දෙනවා. එහෙම ගැටලුවක් නැහැ. හැමදේම කරන්න පුළුවන්. එහෙනම් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනත් එක්ක එකතු වුණාට. නැවතත් දවසක හමු වෙමු බලපන්. TV1